සුබ දවසක් ඔයාලා මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් බලන්න මේ channel එක දැනට වීඩියෝස් 565ක් දාලා තියෙනවා. subscribersලා 65000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මේ channel එක short videos කරන channel එකක්. මම මෙතන popular click කරනවා. බලන්න මේ views 3.3 million තියෙනවා. අපි දැන් බලමු මේ වීඩියෝ එකක් play කරලා. දැක්කද පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙන්නේ. බලන්න මේ channel එක. මේ channel එකෙත් subscribersලා 62000කට වඩා වැඩි පිරිසක් ඉන්නවා. ඉතින් මේ channel එකත් කලින් channel එක වගේම තමයි. පොඩි heading එකක් දාලා පොඩි විස්තරයක් type කරලා තියෙනවා. බලන්න මිලියන ගණන් views මේ videos වලට තියෙනවා. බලන්න මේ videos තප්පර 10ක පමණ පොඩි videos තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ videos හදන්න වැඩි අමාරුවක් නැහැ. අවශ්‍ය details දුන්නාම videos 150ක් 200ක් හදන්න ඕනත් ගත වෙන්නේ විනාඩියක් හෝ විනාඩි දෙකක් විතරයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වීඩියෝ එකක් upload කරපු ගමන් බලා ගන්න subscribe button එක ළඟ තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අපේ වීඩියෝ සඳහා වීඩියෝස් අන්තර්ගතය නිර්මාණය කරන chat GPT භාවිතා කළ යුතු වෙනවා. chat GPT prompt එක මම මේ විදිහට හදාගන්නවා. Nutrition and diet related facts. short videos 100ක් නිර්මාණය කරලා දෙන්න වගේම තේරුම් ගන්න පහසු සහ වචන 25ට අඩු විය යුතුයි. කිසිම කරුණක් දෙපාරක් සටහන් නොකරන්න කියලා type කරනවා. ඒ වගේම මට අවශ්‍ය විදිහට එක්සාම්පල් එකකුත් ලබා දෙනවා. දැන් මම මේ prompt එක chat GPT එකට දානවා. දැන් මට අවශ්‍ය විදිහට columns 3කට chat GPT එකෙන් ලබා දෙනවා. දැන් මම මේ ටික copy කරගෙන Excel sheet එකක් open කරගෙන sheet එකට paste කරගන්නවා. හරි. මේ තියෙන්නේ වීඩියෝ 100ට අදාළ script 100. දැන් තියෙන්නේ වීඩියෝ ටික හදන්න. දැන් මම Canva site එකට යනවා. ඊට පස්සේ templates වලට යනවා. දැන් මෙතන videos වලට යනවා. වීඩියෝ වල mobile video click කරනවා. ඉතින් මෙතන mobile video templates ඕන තරම් තියෙනවා. දැන් මම මෙතන create blank click කරනවා. දැන් මෙතන elements click කරලා frame කියලා type කරලා search කරනවා. මෙතන see all click කරපුවාම frames විශාල ප්‍රමාණයක් පෙන්වනවා. දැන් මේ frame එක click කරලා මම background එකට add කරගන්නවා. දැන් මේ corner වලින් click කරලා frame එක background එක ගානට set කරගන්නවා. දැන් ආයෙමත් elements click කරලා rectangle කියලා search කරලා rectangle එක උඩ click කරලා frame එකට rectangle එක add කරගන්නවා. දැන් අවශ්‍ය ප්‍රමාණයට rectangle size කරගන්නවා. දැන් මේ rectangle එකේ color එක මේ විදිහට වෙනස් කරගන්නවා. දැන් මෙතනින් මේ black color එකේ transparency එක පොඩ්ඩක් මේ විදිහට වෙනස් කරගන්නවා. දැන් frame එක ටිකක් ලස්සන කරගන්න elements වල pin කියලා type කරලා pin එකක් මේ විදිහට add කරගන්නවා. දැන් මෙතන text click කරලා text box එකක් add කරගන්නවා. දැන් මේ text box එකේ font size එක මේ විදිහට වෙනස් කරගෙන font එක මේ විදිහට වෙනස් කරගන්නවා. දැන් මගේ වීඩියෝ වල heading එක විදිහට weight loss tips කියලා type කරලා font size එක මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට සකස් කරගන්නවා. දැන් මේ heading එක මේ විදිහට click කරලා අවශ්‍ය තැනින් තබා ගන්නවා. මේ heading එකේ color එක මෙතනින් වෙනස් කරගන්නවා. දැන් මම ආයෙත් text box එකක් add කරගෙන මේක part 1 කියලා ඒ part 1 text box එකක් මේ විදිහට move කරලා අවශ්‍ය තැනින් තියාගන්නවා. දැන් මේ text box එකේ font එක මේ විදිහට වෙනස් කරගන්නවා. දැන් මේ text box එකේ font color එක white විදිහට වෙනස් කරගන්නවා. මේ text box එක මෙතන plus mark එක click කරලා text box එක duplicate කරගන්නවා. දැන් ඒක මේ විදිහට මෙතනින් තියාගෙන part 2 කියලා
දැන් part 1 වලට එන්න ඕනේ මෙන්න මේ කොටස. එතකොට part 2 එකට එන්න ඕනේ මෙන්න මේ කොටස. දැන් මම part 1 එකට මේ පළවෙනි එකේ මේ කොටස කොපි කරලා මෙතෙන්ට ඇඩ් කරගන්නවා. දැන් මේ ටෙක්ස්ට් ෆ්‍රේම් එකේ සයිස් එකට හදාගෙන මෙතනින් ෆොන්ට් සයිස් එක හදාගන්නවා. දැන් part 2 එකට පළමු ෆැක්ට් එකට අදාළව දෙවෙනි කොටස ඇඩ් කරගෙන කලින් විදිහටම හදාගන්නවා. දැන් මේ කරුණු දෙකක් ලෙස පෙන්වන්න එලිමන්ට් ක්ලික් කරලා ඩිවයිඩර් එකක් ඇඩ් කරගන්නවා. දැන් මෙතන ක්ලික් කරලා වීඩියෝ එකේ ටයිම් එකට තත්පර 10ක් විදිහට සකස ගන්නවා. දැන් part 1 ක්ලික් කරලා ඇනිමේට් වල ටෙක්ස්ට් ක්ලික් කරලා ටයිප්රයිටර් ක්ලික් කරනවා. දැන් දෙවෙනි එකටත් ඒ විදිහටම ඇඩ් කරගන්නවා. දැන් part 2 එක උඩ right ක්ලික් කරලා මෙතන ඔයාගේ show element time කියලා තියෙනවා නම් ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ තමයි මෙන්න මේ කොටස ඇක්ටිව් වෙන්නේ. දැන් මෙතනින් ක්ලික් කරලා drag කරලා මේ දෙවෙනි කොටස පෙන්නන time එක මේ විදිහට අඩු කරනවා. දැන් මේ වීඩියෝ එක ප්ලේ කළොත් මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එක පෙන්වන්නේ. අපි එක වීඩියෝ එකක් හදාගෙන ඉවරයි. ඉතින් අපි වීඩියෝ 100ම මේ විදිහට එක එක හදාගන්න ඕනේද? නැහැ. එහෙම කරන්න ඕනේ නැහැ. වීඩියෝ 100ම විනාඩියෙන් හදාගන්න පුළුවන්. ඒකට කරන්න ඕනේ මෙතන apps ක්ලික් කරලා මෙතන bulk create කියලා search කරන්න. දැන් මෙතන bulk create ක්ලික් කරන්න. හැබැයි මේ feature එක on වෙන්න නම් Canva Pro version එකක් වෙන්න ඕනේ. ඉතින් Canva Pro version එකේ features කොහොමද use කරන්න කියලා මට කියලා දෙන්න නම් බැහැ. නමුත් කොහොමද use කරන්න කියලා YouTube එකේ videos ඕන තරම් තියෙනවා. ටිකක් ඒවත් බලන්න. හරි. අපි දැන් ආයෙත් යමු වීඩියෝ එකට. දැන් මම මෙතන enter data manually කියන තැන ක්ලික් කරනවා. දැන් මේ විදිහට table එකක් ඇවිත් තියෙනවා. මම මෙතන clear table ක්ලික් කරලා මේ table එක clear කරගන්නවා. දැන් Excel sheet එකට ගිහින් මේ ටික මේ විදිහට copy කරලා මෙතෙන්ට paste කරගන්නවා. මේ විදිහට paste කරගත්තට පස්සේ මේ පළවෙනි කොටස part 1 විදිහට දෙවෙනි කොටස part 2 විදිහට වෙනස් කරගන්නවා. දැන් මෙතන done click කරනවා. දැන් මම හදාගත්ත වීඩියෝ එකේ part 1 කොටස උඩට ගිහින් right click කරලා connect data හරි නැත්නම් මෙතන connect data හරි click කරනවා. මෙතන part 1 click කරනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ part 2 කොටස උඩ ක්ලික් කරලා connect data වල part 2 කියන එක ක්ලික් කරනවා. හරි. දැන් අපි වීඩියෝ 100ටම අදාළ data connect කරගෙන ඉවරයි. දැන් මෙතන continue ක්ලික් කරනවා. දැන් කරන්න තියෙන්නේ වීඩියෝ 100ට data apply කරගන්න එක. ඔයාට අවශ්‍ය නම් මෙතන වීඩියෝ කිහිපයක් මේ විදිහට select කරලා හරි මෙතන select all කරලා හරි අවශ්‍ය වීඩියෝස් හදාගන්න පුළුවන්. ඉතින් මට අවශ්‍ය වෙන්න වීඩියෝ 100ටම එකවර හදාගන්න. දැන් මම මෙතන select all කරලා generate ක්ලික් කරනවා. ඉතින් විනාඩියක්වත් ගියේ නැහැ වීඩියෝ 100ම generate වෙලා ඉවරයි. දැන් මෙතන view ක්ලික් කරලා වීඩියෝ 100ම බලා ගන්න පුළුවන්. හරි. දැන් මම ආයෙත් මගේ first වීඩියෝ එක ක්ලික් කරනවා. දැන් තියෙන්නේ වීඩියෝ එක ටිකක් ලස්සන කරගන්න. ඉතින් මේ first වීඩියෝ එක තියෙන්නේ watermelon ගැන. මම දැන් elements ක්ලික් කරලා මෙතන photos ක්ලික් කරනවා. දැන් මෙතන watermelon කියලා search කරලා watermelon photo එකක් උඩ ක්ලික් කරලා photo එක වීඩියෝ එකට add කරගන්නවා. දැන් මම මේ image එක උඩ ක්ලික් කරලා background එකට දාගන්නවා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකටත් ඒ විදිහටම අවශ්‍ය image එකක් add කරගන්නවා. image එකක් නැතිව color එකක් අවශ්‍ය නම් background එක උඩ ක්ලික් කරලා මෙතනින් අවශ්‍ය color එක add කරගන්නවා. දැන් මම මෙතන share ක්ලික් කරලා මෙතන download ක්ලික් කරනවා. මෙතනදී ඔයාලට අවශ්‍ය නම් download කරගන්න ඕනේ මොන වීඩියෝ එකද කියලා select කරගන්නත් පුළුවන්. ඔයා වීඩියෝස් ටික download කරගන්න ඉස්සර වෙලා මෙන්න මෙතෙන්ට ටික් එක දාගෙන download කරගන්න.
එතකොට වීඩියෝස් ටික සෙපරේට් කරලා වෙන වෙනම ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම අද කතා කළේ Canva සයිට් එක යූස් කරලා විනාඩි කිහිපයකින් වීඩියෝස් විශාල ප්‍රමාණයක් ඉක්මනට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.